හලෝ ගුඩ් මෝනිින් ගයිස්. අද අපි යන්නේ හරිත කන්දේ. හරිත කන්දේ යන්න අපි පටන් ගත්තේ ඇත්තටම හැටන් වල ඉඳලා. හැටන් වල ඉඳලා බොගවන්තලාව හරහා තමයි අපි යන්නේ. පරවල් දෙයක් තියෙනවා. බොගවන්තලාව හරහා යන එක ලස්සනයි කියලා ගොඩක් අය දාලා තිබුණ නිසා තමයි මේ බොගවන්තලාව හරහා යන්න තෝරගත්තේ. මේ හරියට යනකම් අපේ වාහනවල එන්න පුළුවන්. මෙතනින් පස්සේ මෙතන උඩ පොඩි කඩයක් තියෙනවා අපේ වාහන ඕන දෙයක් බලා ගන්නවා. එතන ඉඳලා පයින් තමයි යන්න තියෙන්නේ. හරි ලස්සන පාරක්. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා. ඇත්තටම මේ පාර තියෙන්නේ මේ තේවතු මැදින් වැටලා තියෙන පාරක් තියෙන්නේ. අනික ඔයාලට මේක හොයාගන්න අමාරු වෙන්නේ නෑ. මේ මාක් කරලා තියෙන ඊතල වලින් මාක් කරලා තියෙන මේ පාර යන විදිය. ඇත්තටම මාරම ලස්සන view එකක් තියෙන්නේ. මේ ළඟින්වත් එච්චර අමාරු නෑ. පොඩි පොඩි ගල් පාර මේ ටිකක් තියෙනවා. ඒ වුණාට ඉතින් මේ අමාරු නෑ ළඟින්ද. මාර ලස්සනයි පාර. මාරම ලස්සනයි.
අපි උඩටම ඇවිල්ලා ඉන්නේ. පහළ ඉඳලා ටිකක් එන්න තියෙනවා. ඒ ටික ගොඩක් දැන් උස තැන් තියෙන ඒවා තිබ්බා. ඉතින් ඒවා වීඩියෝ කරේ නැහැ. දැන් අවසානයේ උඩට එන තැන තමයි මේ තියෙන්නේ. මේ හරිත කන්දේ මුදුනටම තමයි මේ ඇවිල්ලා තින්නේ අපි දැන්. ඔය ඇත්තටම එක දිගටම එනවා නම් ඉතින් පැය දෙකකට ආසන්න කාලයක් ඇතුළත එන්න පුළුවන්. ගොඩක් අය ඇවිල්ලා මෙහි කැම්ප් කරනවා. කැම්ප් කරලා පහුදා නගින අයත් ඉන්නවා. නැත්තම් එක දිගට නගිනවා නම් අපිට එන්නත් පුළුවන්. අපි නම් අද කැම්ප් කරන්න නෙමෙයි ආවේ. දැගලා එක දවසින් ඇවිල්ලා බහින්න. කැම්ප් කරනවා නම් අනිවාර්යෙන්ම අපි බොගවන්තලාව හරහා තමයි ආවේ. උතර බොගවන්තලාව පොලිසියෙන් අනිවාර්යෙන් අවසර අරගෙන තමයි කැම්ප් කරනවා නම් කැම්ප් කරන්න ඕනේ. නැතුව නම් කැම්ප් කරන්න බැහැ. ඇත්තටම මාර ලස්සන පරිසරයක් තියෙන්නේ. මේ ගස් කොළන් දැක්කහම පුන්තිස් ගල මතක් වෙනවා. මේ ගස් කොළන් ඒ වගේමයි. මේ පාට වෙනස්ලා තියෙන විදිහ මාර ෆීල් එකක් තියෙන්නේ. ඇවිල්ලාම බලන්න ඕනේ ඉතින් මේකේ ලස්සන පහළ මාර ලස්සනයි. අපි මෙතන ගොඩක් වෙලා හිටියා. ඇත්තටම මේ දැන් මීදුම එන වෙලාව මීදුම එන ටයිම් එක පහළ ගස්පේලියක් තියෙන්නේ. පහළ ගස්පේලිය තියෙන තැන තමයි ගොඩක් අය කැම්ප් කරන්න ඇවිල්ලා. එතන කැම්ප් කරලා තමයි පහවදා නගින අය ඉන්නවා. එදාම නගින අය ඉන්නවා. එහෙම තමයි කැම්ප් කරලා උඩට නගින අය ඉන්නවා ගොඩක්. උඩත් කෑම් කරලා තියෙනවා කට්ටිය. දැල්ලපු මේ කිනිමැල්ල එහෙම තියෙනවා පොඩි ඒවා. බෑ මාර කොළඟක් තියෙන්නේ. කෑම් කරන්න ගියොත් ටිකක් අමාරුයි. දැන් ටෙන්ට් එකක් ගහගෙන ඉන්න ගියොත් කොළඟ වැඩි වෙනවා. රැට තවත් වැඩි වෙයි. පහළ තමයි ඇත්තටම හොඳම කෑම් කරනවා නම්.
එහෙනම් guys මෙතනින් වීඩියෝ එක නවත්තනවා. ආයෙ දවසක වීඩියෝ එකකින් අපි හම්බෙමු. මම ඔයාලගේ ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න කියලා. ඒකල bell icon එක click කරන්න. අනිත් වීඩියෝ වලින් හම්බෙමු.